ආයුබෝවන් නෙක්ස්ට් වොයිස් කාලීන පුවත් විශේෂ විකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මැතිවරණවලදී ඡන්දදායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන් තාලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරණයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුවයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ. ඡන්ද මධ්‍යස්ථාන තුළ සිදුවන රාජකාරී කටයුතුවල කාර්යක්ෂමතාවට බාධා පැමිණීම සහ මැතිවරණ පැවැත්වීමේදී රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නොමැකෙන තීන්ත භාවිතය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන පවත්නා මැතිවරණ පනත් වලින් ඉවත් කිරීම යෝග්‍ය බවයි රජය තීරණය කර ඇත්තේ. මෙම නොමැකෙන තීන්ත භාවිතය කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා ප්‍රධාන පනත් සහ ආඥා පනත් පහක අදාළ වගන්ති සංශෝධනය කිරීමට නීතිමය පියවර ගන්නා බව රජය පවසනවා. ඒ අනුව ජනාධිපතිවරණ සඳහා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනත්ති 36 වනි වගන්තියද මහමැතිවරණ සඳහා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත්ති 38 වනි වගන්තියද පළාත් සභා මැතිවරණ සඳහා 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත්ති 36 වනි වගන්තියද සංශෝධනය වනු ඇත. එම නම පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් 262 වනි අධිකාරිය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනත්ති 53 වගන්තියද ජනමත විචාරණ සඳහා 1981 අංක 7 දරන ජනමත විචාරණ පනත්ති 21 වනි වගන්තිය මෙලෙස සංශෝධනය කිරීමට නියමිතයි. තවත් මෙවැනි කාලීන පුවත් ශනිකව දැන ගැනීම සඳහා නෙක්ස්ට් වොයිස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. ඔබට සුබ දවසක්.